මේක කියන්නේ මගේ මිනිස්සයාට. ඉන්න දිල්ලියකින් ඇවිල්ලා කෑම කාලේ යන්නේ උයලා තියෙන්නේ. මට වළං හොදලා අස් කරන්න කියනවා. ස්තුතියි. මම ලොකු වැරද්දක් කළා. මම මෙයාට හොරෙන් කෙල්ලෙක් එක්ක සම්බන්ධකමක් පැවැත්තුවා. මම එයත් එක්ක නුවර වටේ ඇවිද්දා. සහස්‍රවන එක්කන් ගියා. එයාට අච්චාරු අරන් දුන්නා. ඒ විතරක් නෙමෙයි යාට මං ටෙඩි බෑග් කෙනෙකුත් අරන් දුන්නා. ඒ හැමදේම කරේ මම මගේ වයිෆ්ට හොරෙන්. ඒක නිසා මම සමාව ගන්නවා මගේ වයිෆ් දැකපු ඒ හීනේ මම ඒ විදිහට ඒ කෙල්ලට සැලකුවට. හරි නේද බබා? අයි බත් කවපු එකක් කියන්නේ. මම ඒ හීනේදී එයාට බත් කවලා තියෙනවා. ඒක නිසා මගෙන් ඒ උනේ ලොකු වැරද්දක්. මං කරපු ඒ වැරද්දට මම සමාව ගන්නවා. මට සමාව වෙන්න බබා. හරි නේද බබා? බබා මාව කසාදගෙන ඉඳලා ඇවිත් එක ගැන මොකද හිතන්නේ? මාව කසාදගෙන ඉඳලා ඇවිත් එක ගැන මොකද හිතන්නේ? සතුටුයි. ලෑස්ති වුණාද? උදේ ගන්න දෙන චාරිත්‍ර කරන්න බැරි වුණා. සාරි මොන. මේ මොකද්ද බබා අතේ තියෙන්නේ? කුරුම් පැටි මැෂින්. කවුද හදලා දුන්නේ? තාත්ති. අපේ තාත්තද හදලා දුන්නේ? කුරුම් පැටි මැෂිම. පුංචි එක්කෙනා. හරිම සෝ. උගාවනේ. චිටක් කියනවා. ඕන අස්තික පියාගන්න චිට්ට. අස්තික පියාගන්න. අස්තික පියාගන්න. මේ අත හොම තියාගන්න. ඔහොම. හරිද? ඇයි? ටිකක් ඉන්නකෝ. ඔය මොකද කරන්නේ? හරිද චිටක් ඉන්න. ඈ? ටිකක් ඉන්න. හරි ඕකේ. ඊට පස්සේ මම ඉස්සර ඇයි? ඒ බබා. අබෝ. අනේ බබා. මට කිචි බබා මට කිචි. අලුතෙන් බැඳපු මනමාලි. බබු මොකද්ද ඔය කරන්නේ? මොකද බලන්නේ? ගිරිපුර ඇත්තෝ. ඔන්න අලුතෙන් බැඳපු අපේ උඩරට මැණිකේ අලුත් මනමාලි. කාටුම් බලනවා. හරිම සෝක්. ඔයාලත් මෙහෙමද? කසාද බැඳ කියලා කාටුන් වල ඉන්න පුළුවන් යෑනේ. සිහියකුත් නැහැ. නේද? ඔව්. මේන් බලන්න මම ඇඳේ ඉන්න ඉඩ. මේ තියෙන්නේ මං ඉන්න ටික. හරිද? මේන් ඉන්නවා අපේ උඩරට මැණිකේ. හරිද? ඔය ඉන්නේ. මේ ඉන්නේ මෙයා. හරිද? හරිද? හරි. මේන් ඉඳ. ඇඳේ ඉඳ. ඕක තමයි ප්‍රශ්නේ.